හෙලෝ ගයිස් අද අපි කතා කරන්නන්නේ 2026ට Honda කම්පැනි එකේ විසින් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන කාර් ලයින්අප් එක ගැන අපි බලමු මොනවද කා එකට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන 2026ට මොනවද කාර්ස් කැටගරීස් අපිට බලන්න පුළුවන්. අපි මුලින්ම Honda සයිට් එකට යනවා. Honda සයිට් එකට ගියාට පස්සේ අපිට මෙතන බලන්න පුළුවන් කාර්ස් වර්ග කැටගරීස් 7කට මේ කට්ටිය කාර්ස් වෙන් කරලා තියෙනවා. ඒ කැටගරීස් ගත්තොත් අපිට මුලින්ම දිනවා ඉලෙක්ට්‍රික් වෙහිකල්, ඊට පස්සේ ලයිට් වෙහිකල් තියෙනවා, ඊට පස්සේ කම්පැක්ට් කාර්ස් තියෙනවා, ඊට පස්සේ මිනි වෑන්ස් තියෙනවා, ඊට පස්සේ SUV තියෙනවා, හැෂ්බැක් ස්පෝර්ට් සෙඩාන්ස් තියෙනවා, ෆියුල් සෙල් වෙහිකල්ස් තියෙනවා. ඇතර මේ ෆියුල් සෙල් වෙහිකල්ස් කියන හයිඩ්‍රජන් සහ බැටරි කියන යන මේ කාර් මොඩල් එකක්. මේක ලංකාවට වැඩි ඉම්පෝර්ට් කරන්නේ නැහැ. ලංකාවේ නෑ මං හිතන දන්න තරමින්. මොකද ලංකාවේ හයිඩ්‍රජන් කාර්ස් නැති නිසා. හරි රයිට්. අපි මුලින්ම බලමු මොනවද ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ඒ කට්ටිය 2026ට ඉන්ට්‍රොඩියුස් කරලා තියලා තියෙන්නේ කියලා. ඉලෙක්ට්‍රික් වෙහිකල් කැටගරි යටතේ අපිට බලා ගන්න පුළුවන් කාර් හතරක්. මේ කාර් හතර ගත්තට පස්සේ මේ Honda Insight N1 E, N1 E, Super One කියන වාහන ටික තමයි අපිට බලන්න පුළුවන්. එතකොට මේ Insight කියන වාහනේ මුලින් ලංකාවේ මේක කලින් තිබ්බ පෙට්‍රල් වාහනයක් විදියට 2026 ඉඳන් මේ කට්ටිය මේ Insight කියන කාර් එක fully electric කාර් එකක් විදියට තමයි මේ කට්ටිය මේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. එතකොට මේ Insight කියන කාර් එක full charge එකකින් කිලෝමීටර් 535ක් යන්න පුළුවන්. ඒ වගේම මේ කාර් එක 5 seat කියලා තමයි කට්ටිය 2026 මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේක yen ලක්ෂ 55ක් වෙනවා. ඒ කියන්නේ ලංකාව මුදලින් ටැක්ස් නැතුව සාමාන්‍යයෙන් මිලියන 13ක් 12ක් වගේ රේන්ජ් එකකට තමයි. මොකද yen එකයි රුපියල් එක ගත්තම 2.07යි වගේ ගානකට තමයි යන්නේ මේ දවස්වල. ඒකට yen සාමාන්‍ය ලංකාව මුදලින් ටැක්ස් නැතුව ලක්ෂ 112ක් වගේ 112ක් වගේ ගානකට තමයි. ඊට පස්සේ මේ N1 E කියන එක මේ N1 E කියන එක ඇවිල්ලා 4 seater වාහනයක්. මේක fully electric වාහනයක්. මේකේ කට්ටිය රේන්ජ් එක කියනවා කිලෝමීටර් 245ක් කියලා. එනම් full charge එකකින් මේ කට්ටිය කියන මේ N1 E කියන එක කිලෝමීටර් 245ක් යන්න පුළුවන් කියලා. ඒ වගේම මේ N1 E එකත් 4 seater vehicle එකක්. ඒකට කියන මේක N1 E එකෙන් කිලෝමීටර් ෆුල් charge එකෙන් කිලෝමීටර් 295ක් යන්න පුළුවන් කියලා. මේ වාහන දෙකම ලක්ෂ 27කට yen ලක්ෂ 27කට ආසන්න කරන ලංකාවේ ලක්ෂ 54ක් 55ක් වගේ ටැක්ස් නැතුව. මේ Super One කියලා අලුතෙන් කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරලා තින කාර් එක. ඒ කට්ටිය කියන මේ N Super One කියන එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 274ක් යන්න පුළුවන් කියලා කියනවා ෆුල් charge එකකින්. මේකේ price එක කට්ටිය සඳහන් කරලා නැහැ. මේ කැටගරීස් මේ ඉලෙක්ට්‍රික් කියන කැටගරි එකේ 2026 සඳහා මෙන්න මේ වාහන හතර තමයි Honda කම්පැනි එක ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. ඊළඟට අපි එමු ලයිට් වෙහිකල්ස් වලට. ලයිට් වෙහිකල්ස් එකත් අපිට කලින් වගේ වාහන හතරක් බලා ගන්න පුළුවන්. ඒතර මේ ලයිට් වෙහිකල්ස් කැටගරි එකේ තියෙන වාහන ලයික් ටිකක් අර ලංකාවේ කියන විදිහට නිකන් වැගන්ආර් ටයිප් එකේ වාහන ටිකක් තමයි තියෙන්නේ මේ. එතකොට මේකෙත් මේ N-van කියන එක තියෙනවා. මේ N-van කියන වාහනේ එල fully petrol වාහනයක්. මේක hybrid නැහැ. මේක පටන් ගන්නේ පටන් ගැනීමේ මුදල තමයි ලක්ෂ 15කට ආසන yen ලක්ෂ 15කට ආසන මුදලකින් තමයි මේ වාහනේ පටන් ගන්නෙ. මම හිතන්නේ මේ වාහනේ ග්‍රේඩ්ස් කීපයක් තියෙනවා. එතර මේ N-van කියන එකේ අපිට සාමාන්‍ය ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක බලා ගන්න පුළුවන් කිලෝමීටර් 18.2ත් කිලෝමීටර් 23.6ත් අතර ප්‍රමාණයක තමයි මේ N-van කියන එකේ මේ කට්ටිය කියන්නේ ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටර එකකට. ඊට පස්සේ මේ N-box කියන එක. N-box කියන එකත් 4 seat වාහනයක් fully petrol. මේක පටන් ගන්න ලක්ෂ 17.3කින් වගේ. කියන්නේ ලංකාවේ සාමාන්‍ය ලක්ෂ 35ක් 36ක් වගේ ටැක්ස් නැතුව ගත්තොත් එහෙම. එතකොට මේ N-box කියන වාහනේ ඒකට කියනවා average fuel consumption එක ලීටරයට කිලෝමීටර් 20ත් 26ත් අතර කියලා. තමයි කට්ටිය රෙකමන්ඩ් කට්ටිය මෙන්ෂන් කරන්නේ. ඊට පස්සේ මේ N-wagon කියන වාහනේත් කලින් වගේම ඒකත් 4 seater වාහනයක්. මේක fully petrol. මේකෙත් එකට්ටිය fuel consumption එක කියනවා 21ත් 25ත් අතර තමයි කියන ලීටරයට කිලෝමීටර්. මේක ලක්ෂ 15න් yen ලක්ෂ 15න් තමයි පටන් ගන්න. සාමාන්‍ය ලංකාවේ ටැක්ස් නැතුව ගත්තොත් ලක්ෂ 33ක් 32ක් වගේ ප්‍රමාණයක්. මේ N1 කියන එක අනිත් වාහන වලට කම්පෙයාර් කරාම මේක පොඩක් කම්පැක්ට් වාහනයක්. මේකත් 4 seater වාහනයක්. මේකත් fully petrol. ඒකට කියන N1 එක සාමාන්‍ය average fuel consumption එක ලීටරයට කිලෝමීටර් 21ත් 25ත් අතර කියලා තමයි කියන. එකම රේන්ජ් එකේ සාමාන්‍ය fuel consumption එක ගත්තාම මේ light vehicles වල බලා ගන්න පුළුවන්. මේක ලංකාවේ ලක්ෂ
38ක් 39ක් වගේ ගානකට තමයි ටැක්ස් නැතුව ගන්න පුළුවන්. එතකොට මේ අපි ලයිට් වෙහිකල්ස් වලින් පස්සේ අපි එමු කම්පැක්ට් කාර් එකක් කම්පැක්ට් කාර්ස් වලට. එතකොට කම්පැක්ට් කාර්ස් වල මේ කට්ටිය 2026 දාලා තියෙන Honda Fit එක. මේක Honda Fit කියවම හැමෝම දන්න ලංකාව ගොඩක් තියෙන වාහනයක් Honda Fit කියන. මේකේ වර්ග දෙකක් කියන එකක් හයිබ්‍රිඩ් එකක් කියන එකක් fully petrol එකක් කියන. මේකේ ස්ටාර්ටින් ප්‍රයිස් එක දාලා තියෙන්නේ ලංකා ජපන් යෙන් ලක්ෂ 18කට ආසන්න ගණනක් තමයි. 17,000 ලක්ෂ 17,000 ලක්ෂ 17යි 76,500ක් කියලා තමයි යෙන් ලක්ෂ ගාන. ඒ ගාන කියන ලංකා මුදලින් ගත්තොත් එහෙම ලක්ෂ සාමාන්‍යයෙන් එතකොට ලක්ෂ 35ක් 36ක් 37ක් ඒ වගේ ප්‍රමාණයක් ටැක්ස් නැතුව ගත්තොත්. එතකොට මේ Honda Fit එකේ අපිට වාහන වර්ග දෙකක් එනවා බලන්න. ඒකේ මේ හයිබ්‍රිඩ් කියන version එකේ සාමාන්‍ය average fuel consumption එක කට්ටිය කියනවා සාමාන්‍ය ලීටරයට කිලෝමීටර 27ත් 29ත් අතර කියලා. අනිත් එක fully petrol එකේ කට්ටිය කියන්නේ 20ත් 23ත් අතර වගේ ප්‍රමාණයකට තමයි fuel consumption එක වැඩ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේ compact cars වලට පස්සේ අපි යමු minivans වලට. minivans අපිට බලා ගන්න පුළුවන් වර්ග තුනක්. Odyssey, Stepwagon and Freed. මේ Freed කියන එක ලංකාවේ ගොඩක් තියෙන වාහනයක්. මේ Odyssey කියන එක ඇවිල්ලා minivans වල luxury category luxury විදියට premium features දීලා හදපු වාහනයක්. මේක fully hybrid වාහනයක් එන්නේ. මේක පටන් ගන්නේ ලක්ෂ 50න් වගේ යෙන් ලක්ෂ 50න් වගේ තමයි මේකේ ස්ටාර්ටින් ප්‍රයිස් එක. ඊට පස්සේ ඔප්ෂන්ස් අනුව මේකේ ගණන් ඊට ඉහළට තියෙනවා. එතකොට මේ ෆ්‍රී මේ Odyssey කියන වාහනේ සාමාන්‍ය ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 19.6ක් කියලා තමයි කට්ටිය මෙන්ෂන් කරන්නේ. ඒ වගේම මේක 7 සීටර් වාහනයක්. මේ මෙතන මේ මිනිවෑන්ස් කැටගරි එකේ තියෙන ඔක්කොම 7 සීටර්ස් vehicles. එතකොට මේ ස්ටෙප් වැගන් කියන එකත් අර වගේම වර්ග දෙකක් එනවා. හැබැයි මේකේ හයිබ්‍රිඩ් එකයි fully petrol එකයි. මේකේ හයිබ්‍රිඩ් එකේ කට්ටිය කියනවා සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 19ක් වගේ ප්‍රමාණයක් තමයි වැඩ කරනවා කියලා. ගැසොලින් එක නම් ලීටරයට කිලෝමීටර් 13ක් 14ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි වැඩ කරනවා කියන්නේ. ඊට පස්සේ Honda Freed එකත් 7 සීටර් වාහනයක්. ඒකෙත් එනවා අපිට හයිබ්‍රිඩ් එකයි පෙට්‍රල් එකයි එනවා. මේ Honda Freed එකේ මේ කට්ටිය කියන ලීටරයට කිලෝමීටර් හයිබ්‍රිඩ් ටයිප් එකේ ලීටරයට කිලෝමීටර් 19යි 19ත් 20ත් අතර ඒ වගේ ප්‍රමාණයක් වැඩ කරනවා කියලා කියනවා. ලංකාවේ කන්ඩිෂන් අනුව වෙනස් වෙන්න පුළුවන්. පෙට්‍රල් එකේ අර වගේම 15ත් 17ත් අතර ප්‍රමාණයක් තමයි වැඩ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපි එමු SUV කැටගරි එකට. SUV කැටගරි එකට ආවට පස්සේ ලංකාව ගොඩක් දකින්න පුළුවන් වාහන කීපයක් මේකේ තියෙනවා. මුලින්ම SUV කැටගරි එකේ අපි බලමු Honda Vezel එක. Honda Vezel එකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ හයිබ්‍රිඩ් එකයි පෙට්‍රල් එකයි දෙකක් වාහන වර්ග දෙකක් එනවා. ඒතකොට මේකේ මේ කට්ටිය කියනවා හයිබ්‍රිඩ් එකේ සාමාන්‍ය ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 25.3ක් වගේ කියලා තමයි මේ කට්ටිය මෙන්ෂන් කරන්නේ. ඊට අමතරව ගැසොලින් එක තියෙන ගැසොලින් එකේ සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 17ක් 18ක් වගේ ප්‍රමාණයක් තමයි කරනවා කියලා කට්ටිය මෙන්ෂන් කරන්නේ. ඇත්තටම මේකේ ස්ටාර්ටින් ප්‍රයිස් එක පටන් ගන්න යෙන් ලක්ෂ 27.5යි 27.5 ඉඳලා මේකේ ග්‍රේඩ්ස් අනුව මේකේ ෆීචර්ස් අනුව මේකේ ප්‍රයිසස් වෙනස් වෙනවා. ඇත්තටම මේක 5 සීටර් වෙහිකල් එකක්. ලංකාවේ ගොඩක් බහුලව දකින්න ලැබෙන වාහනයක් තමයි Honda Vezel කියන්නේ. ඊට අමතරව අපි ඊළඟට වාහනේ විදිහට අපි ගත්තොත් Honda CR-V එක මේකේ එන්නේ හයිබ්‍රිඩ් මොඩල් එකක් විතරයි. හයිබ්‍රිඩ් වාහනයක් විතරයි එන්නේ මේකේ. මේකේ පෙට්‍රල් වාහනයක් එන්නේ නැහැ. ඒතකොට මේක පටන් ගන්න ලක්ෂ 51කින් යෙන් ලක්ෂ 51 ඉඳලා තමයි මේක පටන් ගන්න. මේකේ තියෙන ෆීචර්ස් අනුව මේකේ ප්‍රයිසස් වැඩි වෙනවා. ඊට අමතරව මේක ඒ කට්ටිය මෙන්ෂන් කරනවා Honda කම්පැනි එක මෙන්ෂන් කරනවා සාමාන්‍ය මේකේ average fuel consumption එක ලීටර් 18ක් ලීටරයට කිලෝමීටර් 18ක් 19ක් වගේ ප්‍රමාණයක් තමයි මේක කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු Honda ZR-V එක. මේකත් මේකම වාහන කැටගරියෙම තියෙන එකක්. ZR-V එක මේකේ වාහන වර්ග දෙකක් වෙන හයිබ්‍රිඩ් එකයි fully petrol එකයි එන්නේ. එතකොට මේකේ මේ සාමාන්‍යයෙන් Honda කම්පැනි එක කියන විදිහට average fuel consumption එක ලීටරයට කිලෝමීටර් 20ත් 22ත් අතර ප්‍රමාණයක් තමයි ඒ කට්ටිය කියන්නේ. ලක්ෂ 37 යෙන් ලක්ෂ 37 ඉඳලා ඉහළට තමයි මේකේ ප්‍රයිසිං සඳහන් කරන්නේ. ඊළඟට අපි බලමු Honda WR-V එක. මේ WR-V එක ඇවිල්ලා fully petrol SUV එකක්. මේකේ
ෆයි සීට් තමයි කට්ටිය කියන්නේ මේක 5 සීටර් වෙහිකල් එකක් කියලා. හැබැයි මං හිතන්නේ මේක අනිත් වාහනත් එක්ක කම්පෙයාර් කරද්දී පොඩක් ඉඩ අඩු වාහනයක්. මේකේ ඒ කට්ටිය කියන විදිහට ලීටරයට කිලෝමීටර් 16ක් තමයි ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක. මේක ලක්ෂ 21 ඉඳලා එන ලක්ෂ 21 ඉඳලා උඩට තමයි තියෙන ප්‍රයිසිං. ෆීචර්ස් අනුව මේකේ ප්‍රයිසිං වෙනස් වෙනවා. SUV කැටගරියකට පස්සේ අපිට බලන්න පුළුවන් මෙතන තියෙනවා හැෂ්බැක් ස්පෝර්ට් සෙඩාන්ස් කාස්. මේකේ අපිට බලන්න පුළුවන් හැෂ්බැක් කාස් විදිහට අපිට වාහන වර්ග 4ක් තියෙනවා. මෙතන කාස් වර්ග 4ක් තියෙනවා. Honda Accord, Honda Civic Type R එක Prelude එක තියෙනවා. මේ Prelude කියන එක 2026 වර්ෂයට අවුරුද්දට අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු එකක් මං හිතන්නේ. මේක කලින් අපි දැකලා නැති වාහනයක්, ලංකාවේ තිබෙන්නේ නැති වාහනයක්. ගොඩක් දුරට මේක ලංකාවට තිබෙන්නේ නැහැ. එතකොට මේ Honda Accord කියන වාහනේ තමයි Honda කාර්ස් වලින් සාමාන්‍ය ලක්ෂරි කාර් එකක් විදිහට ඒ කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරන්නේ. මේක හයිබ්‍රිඩ් වාහනයක් විදිහට තමයි මේ කට්ටිය මාකට් එකට දාන්නේ මේක. මේක පටන් ගන්න ලක්ෂ 55 ඉඳලා ඉහළට තමයි. මේකේ ෆීචර්ස් අනුව මේකේ ප්‍රයිසස් වැඩි වෙනවා. එතකොට මේ Honda Accord කියන වාහනේ 5 සීටර් වෙහිකල් එකක්. එතකොට මේ කට්ටිය කියන මේක ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 23ක් වගේ තමයි කරනවා කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ අපි යමු Honda Civic එකට. Honda Civic එක කවුරුත් දන්න කියන වාහනයක්. මේකේ ඇත්තටම වාහනේ Honda Civic එකේ වාහනේ වර්ග දෙකක් එනවා. එකක් හයිබ්‍රිඩ් එකක් එනවා, එක ෆුලි පෙට්‍රල් එකක් එනවා. මේක 5 සීටර් වාහනයක්. මේකේ මේ කට්ටිය කියන විදිහට මේ හයිබ්‍රිඩ් කියන Honda Civic හයිබ්‍රිඩ් එකේ සාමාන්‍ය ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 24ක් වගේ. ගැසොලින් එක ලීටරයට කිලෝමීටර් සාමාන්‍යයෙන් 17ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි කියන්නේ. මේක ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙන්නේ ලක්ෂ 35 ඉඳලා ඉහළට තමයි මේකේ ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙන්නේ. ඊට අමතරව ඊළඟට අපි බලමු මේ මෙතන තියෙන Honda Civic Type R එක. මේක ගොඩක් ලෝක ප්‍රචලිත කවුරුත් දන්න වාහනයක්. Civic Type R කිව්වම මේක ස්පෝටි වාහනයක් විදිහට තමයි, ස්පෝට් කාර් එකක් විදිහට තමයි මේක ගොඩක් කට්ටිය හඳුන්වන්නේ. එතකොට මේක ඇවිල්ලා ෆුලි පෙට්‍රල් කාර් එකක්. මේක සාමාන්‍යයෙන් මේකේ ගොඩක් ලොකු ටෝක් එකක් දෙන වාහනයක්. එතනම මේකේ සාමාන්‍ය Type R එකේ සාමාන්‍ය කට්ටිය කියන්නේ සාමාන්‍ය ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 12.5ක් වගේ ප්‍රමාණයක් තමයි වැඩ කරනවා කියලා කට්ටිය සඳහන් කරන්නේ. ඊට පස්සේ අපි බලමු මේ Prelude කියන එක. මේක අලුතෙන් Honda ඉන්ට්‍රොඩියුස් කරපු කාර් එකක්. මේ Prelude මේකේ හයිබ්‍රිඩ් එකක් තමයි එන්නේ. මේක ඇවිල්ලා 4 සීටර් වාහනයක්. හැබැයි මේකේ 2 doors තමයි එන්නේ. පිටිපස්සේ තියෙන මිනි සීට්ස් පොඩ leg space එහෙම අඩු මං හිතා අඩු ප්‍රමාණයක් තමයි තියෙන මේ Prelude එකේ. මේක හයිබ්‍රිඩ් ස්පෝටි විදිහට අදපු වාහනයක්. මේක ලක්ෂ 61 ඉඳලා තමයි පටන් ගන්නේ. එන ලක්ෂ 61 ඉඳලා තමයි පටන් ගන්නේ මේ කාර් එක. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ ෆියුවල් සෙල් වෙහිකල් කියන කැටගරි එක. අතර මේ කැටගරි එක ලංකාවට ඉම්පෝර්ට් කරන්නේ නැහැ මම දන්න තරමින්. මේක ඇවිල්ලා හයිඩ්‍රජන් and ඉලෙක්ට්‍රික් බැටරි එකක් එක්ක යන වාහනයක් මේක. සාමාන්‍ය මේ වගේ රේන්ජ් එක සාමාන්‍යයෙන් මම හිතලා මේ කට්ටිය මේ මෙන්ෂන් කරනදී මේක 5 සීටර් වාහනයක්. මේ CRE FC EV කියන වාහනේ රේන්ජ් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 570ක් කියලා තමයි කට්ටිය කියන එක. හයිඩ්‍රජන් ටැංක් and බැටරියෙන් කිලෝමීටර් 570ක් යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඕවරෝල් ගත්තම Honda කම්පැනියෙන් අලුතෙන් අපිට වාහන ගොඩක් 2026 අවුරුද්දට ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා. අපි ඉස්සරහ වීඩියෝස් වලදී බලමු මේ වාහනවල එකින් එක කොහොමද වාහන මොනවද තියෙන ටයිප්ස්, කොහොමද මේ වගේ මිල ගණන් ලංකාවට ගෙන්නද්දි කොච්චර මුදල් ප්‍රමාණයක් යනවද වාහනයක් ගෙන්නන්න කියන දේවල් අපි බලමු ඉස්සරහ වීඩියෝ වලදී. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝස් බලනවා දිගටම channel එකත් එක්ක ඉන්න channel එක subscribe කරන්න. thank you වීඩියෝ එක බලවට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.